ශයමිලා ගං වතුර ගලනකොට බැලුවේ නැති වුණාට Apple වල CEO ටිම් කුක් මෙන්න මේ විදිහට නෝට් එකක් දීලා ඉවරලා අපිට ආධාර කරන්න බලාගෙන ඉන්නවා. මොකද තේරුම් ගන්න ඕනේ Apple කියන්නේ නිකම්ම නිකන් ෆෝන් හදනවා ඩිවයිස් හදන කම්පැනි එකක් නෙමෙයි. මේක ලෝකෙ ගැන කෙයා කරනවා. Apple තමයි මුලින්ම ෆෝන් බොක්ස් එක පවා හරියට එකෝ ස්ටෑන්ඩඩ් වලට හදලා ඉවර වෙලා එළියට දැම්මේ. ඒක තමයි ලෝකෙම අනුගමනය කරන්න ගත්තේ. ඉතින් මේ ආපු සයික්ලෝන් එක පවා අපි සොබාදාමට දුන්න දෙයින් හම්බෙච්ච රිටර්න් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් සමහර කට්ටිය iPhone එකේ ටෙක්නොලොජි එක මදි කියලා hina වුණාට හැබැයි උනට තේරුම් ගන්න ඕනේ Apple අපිව ගිනියනවා හරි පාරක. හැබැයි ඒක හැමෝටම පේන්නේ නැහැ. ඉතින් ඔයා මොකද හිතන්නේ Apple මේ කරන දේ ඒගොල්ලෝ ඇත්තටම හදවතින්ද කරන්නේ? එහෙම නැත්නම් ලෝකෙට මේ කරන දේ වලින් ඇත්තටම ඉම්පැක්ට් එකක් නැද්ද ඒගොල්ලෝ කරන්නේ? මොකද Apple 2030 වෙනකොට ඒගොල්ලෝගේ කාබන් ෆුට්ප්‍රින්ට් එක 0 කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔයාගේ අයිඩියා එක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවටත් ෂෙයා කරලා එයාගේ ඔපිනියන් එකත් ගන්න. ඉතින් stay safe everyone. මගේ නම කුමාර් ජයරංග.